කොහොමද? ඉතින් මට ලැබුණ අලුත් ඕඩර් එකක්. ඕඩර් එකක් කියන්නේ මම පුංචි බිස්නස් එකක් කරනවානේ. ඉතින් මට ඒකට හදිසි ඕඩර් එකක් ලැබුණා මේ මාසේ 27 වෙනිදාට. ඉතින් මට දවස් දෙකක් ඇතුළත මේ ඕඩර් එක හදලා ඉවර කරන්න ඕනේ. ඉතින් මම ඒක හදන්න ඕනේ බඩු ටික ඔක්කොම ළඟට අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක නිදි නැති දවස් දෙකක් ගත කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ මල් හදන ගම ඔයාලත් එක්ක පොඩි කතාවක් කියන්නම්. මට ඇත්තටම අවුරුදු 21යි. ඉතින් මේ අවුරුදු 21ට මම මගේ ජීවිතයේ අත්විඳපු දේවල් මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න. මම O level කරා. A level දැන් කරන ගමන් ඉන්නවා. ඉතින් මම ඉස්සෙල්ලම ගියේ ගමේ ඉස්කෝලේට. ඉතින් මම ගමේ ඉස්කෝලේදීත් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ O level පාස් වෙලා මම ටවුන් එකේ තියෙන හොඳ ඉස්කෝලේකට ගියා. ඉතින් ඉස්කෝලේ යන ගමනදී මට වෙච්ච ප්‍රශ්න ගොඩක් හින්දා මට ඉස්කෝලේ යන එක නතර කරන්න වුණා. ඒකල මම අවුරුදු 18 සම්පූර්ණ වෙනකම් බලන් ඉඳලා රස්සාවකට ගියා. ඉතින් ඒ රස්සාවට කියන්නේ මම ගාමන්ට් ගියා. ඉතින් මම ඒ ගාමන්ට් ගියපු එකෙන් තමයි මම හිතන්නේ මගේ ජීවිතේ හැරයුම් ලක්ෂේ තීරණය වුණේ. ඉතින් මම ගෙදරින් ඉස්සෙල්ලම පිට ගිහිල්ලා බෝඩිමක නතර වෙලා මම මාස 8ක් ගාමන්ට් එකේ කට්ට කෑවා. ගාමන්ට් කියන්නේ ලේසි රස්සාවක් නෙමේ. මිනිස්සුන්ගේ බැනුම් අහගෙන උදේ ඉඳන් හවස වෙනකන් රොබෝල වගේ මහගෙන තුවාල කරගෙන බැනුම් අහගෙන තව ඒ වගේ සෑහෙන ප්‍රශ්න ගොඩකින්දලා කොහොමද මම මාස 8ක් ගෙවලා දැම්මා. මම ටික ටික මේ සල්ලි ඉතුරු කරගත්තා. ගෑල් ළමෙක්ට සල්ලි ඕනිනේ ඇත්තටම. ඒ හින්දා මම මට ඕනි සල්ලි ඉතුරු කරගත්තා. ඒත් මම ගාමන්ට් එකේදී හිතපු දෙයක් තමයි ඇත්තටම අපිට අතපය හතර හොඳට තියනවා නම් තව කාගෙන්වත් මේ විදිහට බැනුම් අහගෙන තව කාගෙන්වත් යටතේ ඇත්තටම සාධාරණ පඩියක්වත් නැතුව ඇයි අපි මෙහෙම වැඩ කරන්නේ කියලා මට හිතුණා. ඉතින් එහෙම කල්පනා කර ඉදී මට හිතුණා මගේම කියලා දෙයක් පටන් ගන්න. ඊට කලින් මම O level වලට ඉස්කෝලේ යන කාලෙත් පොඩි දේවල් කරා. සෙරෙප්පු හැදුවා, කොණ්ඩ බූල් හැදුවා. ඒ වගේ පොඩි දේවල් හදලා මට ඕනි වියදම මම හදාගත්තා. ඉතින් මට හිතුණා ගාමන්ට් යද්දී නෑ මේ විදිහට මම අටපහ රස්සාවක් කරන්න ඕනි නෑ. මීට වැඩිය දෙයක් මට මේ කරන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් මම කිසිම රස්සාවකට ගරහන්නේ නෑ. මොකද මං ගාමන්ට් ගියපු හින්දා තමයි මගේම කියලා දෙයක් කරගන්න මට සල්ලි හදාගන්න පුළුවන් උනේ. නැත්තම් හිතුණු ගමන් වියදම් කරන්න තරම් අපේ පවුල ඇත්තට පොහොසත් පවුලක් නෙමේ. ඉතින් මේ විදිහට මට ඕනි ගාන එකතු කරගෙන මගේම කියලා දෙයක් පටන් ගන්න හිතුණා. ඉතින් ඒ විදිහට හිතපු ගමනේදී තමයි මම තෝරගත්තේ මල් හදන එක. ඉස්සෙල්ලාම මම මල් හදුවේ ආසාවට. වීඩියෝ දකිනවා ෆෝන් එකකින් එක කට්ටිය මල් පුකුරු හදනවා, එක එක්කිනාට දෙනවා, බිස්නස් ඇහෙන්න එනවා එයාලට. ඉතින් මමත් කල්පනා කරා මමත් මේක පටන් ගන්න ඕනි කියලා. ඉතින් මම ආසාවට ඉස්සෙල්ලාම අපේ අම්මවත් එකතු කරගෙන ගියා නුවර.
නුවර බඩු ගොඩාක් අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවා. නම මතක නෑනේ. අලිමුඩුක්කුව. ඉතින් අලිමුඩුක්කුවේ පාරවල් දන්නෙත් නෑ. හැමතැනම ඇවිද කොහොම හරි ඕනි බඩු ටික හදාගත්තා. අලිමුඩුක්කුවේ හැමතැනම ඇවිදලා ඕනි බඩු ටික හොයලා කොහොම හරි ගෙනාවා. ගෙනල්ලත් කල්පනා කරනවා මම කොහොමද මේ දේ පටන් ගන්නෙ කියලා. ඉතින් ආසාවට YouTube එකේ තියෙන වීඩියෝ දෙක තුනක් බලලා ඉස්සෙල්ලම මල් හදන්න පටන් ගත්තා. දැන් මලුත් හදලා තියෙනවා. පෝච්චි ටිකක් තියෙනවා. ලස්සනට ෆොටෝසුත් ගහනවා. ෆොටෝසුත් ගහලා දැන් තියාගෙන ඉන්නවා. එක එක තැන්වල දැම්මා. මෙහෙමයි මේ ගානට තියෙනවා. අඩුවට තියෙනවා. මල් ගන්න අනිත් අය කරන දේම මමත් කරා. මල් වල ෆොටෝ දානවා. අතේ තියාගෙන පුටු උඩ තියාගෙන හැමදැනම තියාගෙන ෆොටෝ ගහ මමත් දැම්මා. ඒ වුණාට මට ඕඩර්ස් ආවේ නෑ. එකක්වත් ආවේ නෑ. එක ඕඩර් එකක්වත් ආවේ නෑ. ඊට පස්සේ සෑහෙන මන්දේ වීක් වුණා. ඒ දැන් මම රස්සාවෙනුත් අයින් වුණා. මම ගෙදර නිකන් ඉන්නේ. මම ඒ ලෙවල් කරන්නත් ඕනේ. මට ටීවීට ක්ලාස් යන්න සල්ලිත් ඕනේ. ඒ හැමදේම එක්ක මම සෑහෙන කඩා වැටුණා. ඉතින් ඒ කඩා වැටීමත් එක්ක මම මාසයක් හිටියා කිසිම දෙයක් කරන්න නැතුව. මට හිතුණා මේ දේ මට හරියන්නේ නැහැ. අනිත් අයට වගේ මට බිස්නස් එන්නෙත් නැහැ. මේ දේ හරියන්නේ නැහැ. මේකෙන් හම්බ කරන්න බෑ කියලා මම මාසයක් හිටියා කිසිම දෙයක් කරන්න නැතුව. ඉතින් මම මේ අද මගේ ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට තියලා තියෙනවා නම් මගේ පිටිපස්සෙන් ඉඳන් මට හයියක් වෙච්ච මට වටිනාකමක් දෙන්න මහන්සි වෙච්ච දෙන්නෙක් ඉන්නවා මගේ ජීවිතේ. එක අම්මා, දෙවනියා මගේ බොයිෆ්‍රෙන්ඩ්. ඇත්තටම විශේෂයෙන්ම මගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි මගේ හැම දෙයකටම හිටියේ. ඒ මගේ පණ කිව්වොත් මං වැරදි නෑ. ඉතින් මට හඳ අල්ලන්න ඕනි කියලා මම ඇඬුවොත් මට අහසේ තියෙන පුංචි වලාකුළක් හරි අල්ලන්න පුළුවන් වෙන්න එයා මට මගේ පරිසරය හදලා දෙනවා. ඉතින් මං ඇත්තටම මගේ මුළු ජීවිත කාලෙටම එයාට ණයයි. මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ එයාගේ කැපකිරීම කොයි වගේද කියන්න. එයාගේ පවුලත් බලාගෙන, එයාගේ රස්සාවත් කරගෙන, මාවත් බලාගෙන හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් ඇත්තරම හොඳ මානසිකත්වයක් එයාට තියෙනවා. මම කොච්චර කඩාගෙන වැටුණත් එයාගේ වචන වලින් තමයි මම ඇත්තටම ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලටත් ඉන්නවද ඒ වගේ හැම දෙයකටම හයියක් වෙලා අම්මෙක් තාත්තෙක් හා සමානවම ජීවිතේට ආපු කෙනෙක්? මං හිතන්නේ මන් තරම් නම් අනිත් අය වාසනාවන්ත ඇති කියලා. මොකද අපි දෙනගේ ආදර කතාවට මේ අවුරුද්දට අවුරුදු 7ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 7ටම එයා ඇත්තටම මට තාත්තෙක්. මට එයාට කියන්න බැරි දෙයක් නෑ. මට තේරෙන්නේ නැහැ ඇත්තටම එයාගෙන කියන්න. මාරම ගතිගුණ තියෙන මාරම හොඳ කෙනෙක් තමයි එයා මට මගේ ජීවිතේ. මං හිතනවා ඇත්තටම කෙල්ලෙක්ගේ වාසනාවට තමයි ඒ වගේ කෙනෙක් හම්බෙන්නේ කියලා. ඉතින් එයාව මේ ගමනට සම්බන්ධ වෙන්නේ මට බිස්නස් නැතුව හැමදේම නැතුව කල්පනා කර ඔහේ නිකන් ගෙදරිනුත් බැනුම් ආහා ඔහේ ගෙදෙට්ට වෙලා හිටියා. හම්බ කරපු සල්ලිත් ඉවරයි, හැමදේම ඉවරයි. මුකුත්ම නැතුව ගෙදෙට්ට වෙලා කල්පනා කර ඉද්දි එයා මට කිව්වා නෑ ඔයාට කරන්න බැරි දෙයක් නෑ. ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් මම ඔයත් එක්ක හිටියා. ඉස්සරහටත් ඔයාට වැරදුනත් මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා කියන මතේ එයා මගේ ඔළුවට දැම්මා. ඉතින් ඒ දේත් එක්ක මං හිතුවා ඇත්තටම
මොනවා හරිම දෙයක් කරන්න ඕනින් කිසිම දෙයක් කරන්න නැතුව ඔහේ බලාගෙන හිටියොත් මං එතන ෆේල්. ඒ වුණාට මම මොනවා හරි දෙයක් කරන්න try කරලා මට එතන වැරදුනොත් මම ගත්ත උත්සාහය ගැන හරි මට සතුටු වෙන්න පුළුවන් කියන දේ මගේ ඔළුවට ආවේ එයා හින්දා. ඉතින් මම හැදුවා මල් හැදුවා එක එක විදිහට එක එක ඩිසයින් බල බල හැදුවා. ඊට පස්සේ මම FB එකේ group හැම එකටම වගේ ෆොටෝ ගහලා දැම්ම මේ අඩුවට තියෙනවා මංගාව මල් ගන්න මගෙන් කියලා එක ලස්සන පෝස්ට් හදලා හැම group එකකටම වගේ දැම්මා. ඉතින් කොහොම හරි සති දෙකක් තුනක් කාගෙන්වත් මැසේජ් එකක්වත් රිප්ලයි එකක්වත් ආවේ නැහැ. ඊට පස්සේ මම වෙඩින් ගැන අහලා තියෙන group එකකට වෙඩින් ගැන ප්‍රශ්න කතා කරන group එකකට දැම්මා. වෙඩින් කේක් වෙනුවට මල් පුකුරක් දෙන්න කියලා ගානත් එක්ක මම දැම්මා. ඉතින් ඔන්න ඊට පස්සේ එක්කෙනා දෙන්න මැසේජ් කර අහනවා විස්තර මගෙන්. ඉතින් ඔහම මැසේජ් කර ඉදි මටත් ඉතින් එන සතුටුයි. දැන් ගත්තේ නැතත් මගෙන් ඇහුවත් මට ගත්තා වගේම සතුටුයි. ඉතින් මම එයාලට මැසේජ් කරලා කොහොම හරි එක්කෙනෙක්ගේ ඕඩර් එකක් මල් 300ක් එක්කෙනෙක්ගේ ඕඩර් එකක් කොහොම හරි හදාගත්තා. මංගා බඩු තිබ්බේ නෑ. මොකද මංගා අතේ තිබ්බ පොඩි ගානට තමයි මං එයාගෙන් මට කලින් මම බඩු ගත්තේ. ඉතින් මගේ අතේ සල්ලි තිබ්බේ නෑ. ගෙදරින් ඉල්ලන්නත් මට විදිහක් තිබ්බේ නෑ. ඉතින් කල්පනා කර ඉද්දි මගේ බෝයිෆ්‍රෙන්ඩ් මට කිව්වා මං සල්ලි දෙන්නම් ඔයා වැඩේ පටන් ගන්න. මට එතනින් ලොකු ශක්තියක් ආවා. මට දැන් සල්ලි තියෙනවා. මම සල්ලි හම්බ කරත් මට එයාට හපු දෙන්න පුළුවන් මේ දේ කියන තීරණෙත් එක්ක මම මගේ වැඩේ පටන් ගත්තා. ඉතින් එදා ඒ පටන් ගැනීම අද වෙනකන් මම පසුබසින් නැතුව ඇත්තටම වැටෙන්නේ නැතුව මේ තැනකට එන්න පුළුවන් වුණා. ඉතින් මේකත් මට වෙඩින් එකකින් ආපු ඕඩර් එකක් මල් 100ක්. එතකොට එක පෝච්චියකට මල් 3 ගානේ මල් පෝච්චි 100ට මම මල් 600ක් හදන්න ඕනේ. ඒක දවස් දෙකක් ඇතුළත. ඉතින් මට පුළුවන් කියන හයිය ඒ ශක්තිය මට ලැබුණේ එයාගෙන්. මම කියන්නේ ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට කරන්න බැරි දෙයක් නෑ. අතපය හතර හොඳට තියනවා නම් කාගෙන්වත් යැපෙන්නේ නැතුව ගෙදරට වෙලා ඔහේ කාලේ ගත කරන්නේ නැතුව පොඩි තැනින් පටන් ගන්න ලොකු තැනකට යන්න හීන දකින්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ ඔයාලට. හිත ඉන්න එපා. මොනවා හරි පොඩිම දෙයක් හරි කරන්න පටන් ගන්න. එතකොට තමයි ලොකු දේවල් කරන්න හිතට හයිය එන්නේ. කවුරුත් තව කවුරුත් කරන දෙයක් කරන්න හදන්නත් එපා. තමන්ගේ කියලා පාත් එකක් තමන්ට හදා ගන්න. මම යන්නේ මේ පාරේ. මම ගිහින් මෙතන තමයි නතර වෙන්නේ. මම මේ දේවල් මගේ ජීවිතයට එකතු කරගන්න. එහෙම කියලා පාරවල් හදා ගන්න ඕනි මිනිස්සුන්ට යන්න. දෛවය කියලා දෙයක් නැහැ. දෛවයට අනුව කියලාම හැමදේම තීරණය වෙන්නේ. අපිට පුළුවන් මේ දේවල් වෙනස් කරන්න. අපි දුප්පත් වෙලා ඉපදුනා කියලා අපි දුප්පත් වෙලා මැරෙන්නම ඕනි කියලා දෙයක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලත් මොනවා හරිම දෙයක් පටන් ගන්න. මම කියන්නේ මේකම එක්ක වගා කරන්න පුළුවන්, නැත්නම් දුම් අහන්න පුළුවන් මොනවා හරිම දෙයක් කරගන්න. ඒ අතරේදී ඔයාලගේ ජීවිතයට එක හම්බ වෙනවනේ මිනිස්සු. ඔයාලට වටිනාකමක් දෙන මිනිස්සු තියාගෙන ඔයාව කඩා වැටෙන්න ඔයාලගේ නරකට දේවල් කියන කට්ටියව ජීවිතේ නැත් කරලා දාන්න. මොකද මේ මිනිස්සුත් එක්ක ජීවිතේ ගමනක් යන්න බෑ. මම සෑහෙන ඒ වගේ මිනිස්සු අයින් කරපු කෙනෙක්. කොච්චර අමාරු වුණත් කොච්චර වේදනාවක් දැනුණත් ඒ වගේ මිනිස්සු ජීවිතේට තියාගන්න එපා. තියාගන්න එකෙන් වෙන්නේ අපි තවත් කඩන් වැටෙන එක මිසක් අපිට කවදාවත් දියුණුවක් වෙන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මිනිස්සුන්ගේ ජීවිතෙන් අයින් කරලා
අපේ ජීවිතයට අපිට වටිනාකමක් දෙන මිනිස්සු විතරක් ළඟින් තියාගන්න. ඉතින් මට කියන්න ඕනි වුණේ ඒ දේ. ඔයාලටත් ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඉතින් මාව අහගෙන හිටියට ඔයාලට ස්තුතියි.